සුබ දවසක් හැමෝටම. ඉතින් අද මාළුත් වීඩියෝ එකක් ගෙනාවා. අද මම ගෙනාවේ රත්තරන් මිල කොහොමද කියලා ලංකාවේ. ඒක මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ස්ථාවර්තන ප්‍රතිවල පොලි අනුපාතය අඩු නිසා රත්තරන් වලට ස්වාධීන කරන්න බලනවා. ඉතින් රත්තරන් වල මිල කොහොමද කියලා දැන් මේ දවස්වල හැබැයි රත්තරන් මිල ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතාමත් වැඩි සීග්‍රේ. ඒක ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය හේතු කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් මේ දවස්වල රත්තරන් මිල ගොඩාක් වැඩි වෙලා තියෙනවා කියලා මම මේ වීඩියෝ පටන් ගන්නකොටම කියන්නේ. ඉතින් අද දිනේ 2025 අප්‍රේල් මාසේ 19 වෙනිදා ඉතින් මම ඔයාලට ගෙනාවේ මහ බැංකුවේ රත්තරන් මිල කොහොමද ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා ගෝල්ඩ් ප්‍රයිස් එක සෙන්ට්‍රල් බැංක් එකෙන්. ඉතින් මම ඔයාලට කියන්නම් අප්‍රේල් මාසේ 17 වෙනිදා වෙනකොට ඉතින් අද නිවාඩු දවසක් අප්‍රේල් මාසේ 17 වෙනිදා වෙනකොට අවුරුසිය සඳහා 9,96,727.67ක් තමා වෙලා තියෙන්නේ රත්තරන් වලට. මේ කැරට් 24 රත්තරන් අවුරුසිය සඳහා ඉතින් මෙන්න මේ වගේ මුදලක් තමයි දැනට මේ වෙනකොට තියෙන්නේ. ඒ කියන්නේ මේ උපරිමයට ඇවිල්ලා තමයි තියෙන්නේ 9,96,727ක් කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අප්‍රේල් මාසේ මුල සතිය වෙනකොට කොහොමද මේක එන්න වැඩි වුණේ කියලා. ඉතින් මේ පේනවා ඇති 9,61,000 ගණන්, ඊට 9,37,000, 8,00,000 ගණන්, ඊට පස්සේ 9,00,000 ගණන්. මේක ඔයාලට පේනවා ඇති එන්න අඩු වෙලා තමයි තිබිලා තියෙන්නේ අප්‍රේල් මාසෙ මුල. ඊට මාර්තු මාසෙ වෙනකොට ඔයාලට පේනවා ඇති අඩු වගේක් තමයි තිබිලා තියෙන්නේ. මම ඔයාලට පැහැදිලි වෙන්න කරන්නම් 2025 ජනවාරි 1 වෙනිදා තිබිලා තියෙන කීයද කියලා. 2025 ජනවාරි 1 වෙනිදා තිබිලා තියෙන්නේ 7,69,23,67ක් විදිහට. ඉතින් 7,69,23ක් වගේ තිබුණ එකක් තමයි එන්න ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා වලට පේනවා ඇති. ඊට පස්සේ 7,83,900කට වෙලා තියෙනවා. ඊළඟට ජනවාරි මාසේ 30 වෙනිදා 31 වෙනකොට 8,32,105ක් වගේ වෙලා තියෙනවා රත්තරන් මිල. 8,00,000 ගණන් වලින් තමයි වැඩි වෙලා තියෙනවා. ඉතින් ජනවාරි පෙබරවාරි ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. ඊළඟට පෙබරවාරි 21 වගේ වෙනකොට 8,71,000 ගණන් වගේ වලට ඇවිත් තියෙනවා. ඉතින් ඊළඟට පේනවා ඇති 9,00,000ට ලං වෙලා තියෙන්නේ මාර්තු 20 වගේ වෙනකොට තමයි 9,00,000 දක්වා වැඩි වෙලා තියෙන්නේ 7,00,000 ගණන් වලින්ද. ඉතින් ඔයාලා දැන් පේනවා ඇති එන්න වැඩි වෙලා තමයි තියෙන්නේ රත්තරන් මිල. ඉතින් මම ඔයාලට මේක තව පැහැදිලිව පෙන්නන්නම්. මෙතන ප්‍රස්තාරයක් තියෙනවා. ඉතින් මේක අපි අවුරුද්දක් බැලුවොත් මෙන්න මේ විදිහට තමයි වැඩි වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ නිල් පාට ඉරෙන් පෙන්වන්නේ රත්තරන් මිල වැඩි වෙන්නේ කොහොමද කියලා. ඔයාලට පේන 2034 නොවැම්බර් වල ඉඳලා මෙන්න මේ වගේ විදිහට තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් එන්න දැන් නම් මේක එන්න වැඩි වෙලා තියෙනවා. උපරිම වේගයේ ඇවිත් තියෙනවා කියලා තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ප්‍රස්තාරය කොහොමද කියලා. ඉතින් අවසන් මාස 6 බැලුවත් මේක වැඩි වෙන්න පටන් ගන්න තියෙන්නේ පෙබරවාරි 20 ඉඳන් වගේ තමයි මේක ඉතා වේගයෙන් වැඩි වෙන්න පටන් ගන්න තියෙන්නේ. දැනට ඉතින් මේක ලක්ෂ 100ට ලං වෙයි කියලා තමයි දැන් පේන්නේ. එහෙම අවසන් වෙන 9,96,000. ඒ කියන්නේ ලක්ෂ 100 තමයි තව මාසයක් සතියක් වගේ ඇතුළත ළඟා වෙයි කියලා තමයි හැමෝම කියන්නේ රත්තරන් මිල. ඉතින් ඔයාලට පේනවා ඇති කැරට් 24 ග්‍රෑම් එකක් අප්‍රේල් 18 වෙනකොට රුපියල් 31,903යි. කැරට් 22 ග්‍රෑම් එකක් රුපියල් 29,242යි. ඒ වගේම කැරට් 18 23,920යි. ඉතින් මේ හැම එකම ඔයාලට පේනවා ඇති වැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් එම කැරට් 24 වෙනි මේ පේජේ තීරුව කොහොමද කියලා. ඉතින් මාර්තු තිබිලා තියෙන 28,000 ගණන් වලින් නම් තමයි මේක වැඩි වෙලා තියෙන්නේ 31,903 31,932ම තමයි. ඉතින් කැරට් 24 වෙනි මේ වගේ මුදල් වලින් තමයි වැඩි වෙලා තියෙනවා වගේ පේනවා ඉතින්. ඉතින් රත්තරන් මිල මේකේ තව වෙබ්සයිට් එකේ කොහොමද මේ වෙලාවේ කැරට් 24 31,978 මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැරට් 22 29,313යි. ඉතින් මෙන්න මේක තමයි තියෙන්නේ ග්‍රෑම් එකක් කැරට් අවුන්සියක් බැලුවොත් 9,94,523යි. මේ
එහෙම වෙබ්සයිට් එක මේ වගේ මුදල් තමයි යන්නේ ලංකාවේ ප්‍රයිස් එක. මහ බැංකුවෙන් අපි මම පෙන්නුවේ ඔයාලට තොරතුරු ඉතාමත් නිර්වැද්ද නිසා සහ මේ වෙබ්සයිට් වල පේනවා ඉතින් මේ මුදල්ම තමයි මේ වලට ලයිව් අප්ඩේට් වෙනවා. අද නිවාඩු දවසක් ඉඳලා මේක අප්ඩේට් වෙන්නේ නැත්තේ. ඉතින් නැත්තම් මේ විදිහට තමයි තියෙන රත්තරන් මිල. ඉතින් ඔයාලට පැහැදිලිව අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ප්‍රස්තාරේ වැඩි වෙලා තියෙන විදිය පසුගිය අවුරුද්දේ ඒ වගේම 2008 ඉඳන් බැලුවොත් කොහොමද ප්‍රයිස් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා ඔයාලට පේනවා ඇති. 2008 දී 87621යි. හිතා ගන්න පුළුවන් 2008 ඔක්තෝබර් කවුරු කෙනෙක් ගත්තා නම් රත්තරන් 87621යි දැන් ලක්ෂ 100යි. ඔයාලට මම හරියටම කියන්නම් ලක්ෂයකට ගත්තා නම් කවුරු හරි කෙනෙක් 2009 ජනවාරි ලක්ෂයකට ගත්තා නම් රත්තරන් දැන් ඒක ලක්ෂ 100ක් වෙලා තියෙනවා. ලක්ෂ 100යි. ලක්ෂ 10යි සමා වෙන්න ලක්ෂ 10ක් වෙලා තියෙන. ඒ කියන්නේ ඒක 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ ලක්ෂයකට ගත් එකක් නම් සමාවන්න එක මට වැරදුනා. ලක්ෂයකට ගත්තා නම් රත්තරන් ඒ වෙලාවේ දැන් අවුන්සයක් දැන් ලක්ෂ 10 වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ලක්ෂ 10යි කියන්නේ 10 ගුණයකින් මේක රත්තරන් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් යා ලක්ෂයක් ගත්තම එක දැන් යාගේ ලක්ෂ 10ක් වෙලා තියෙනවා රත්තරන් 2008 ගත්ත කෙනෙක් නම්. ඉතින් මේ වගේ තමයි රත්තරන් මිල එන්නේ වැඩි වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. 2021 22 අප්‍රේල් වල සීඝ්‍ර වැක්මක් තියෙනවා. ලක්ෂ 3යි ගණන් වල ඉඳලා කෙලින්ම ලක්ෂ 6යි ගණන් වල තමයි වැඩි වෙලා තියෙනවා. ඉතින් පස්සේ ඒක ආය අඩුවීමක් වෙලාම නැහැ. එන්න වැඩි වෙලා දැන් තමයි සීඝ්‍රයෙන්ම ආය වැඩි වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් අපිට හිතා ගන්න බෑ ඉස්සරහට වැඩි වේද අඩු වේද කියලා. රත්තරන් මිල මෙන්න මේ විදිහට තමයි ප්‍රස්තාරයක් විදිහට අපිට පෙන්නන්න පුළුවන් රත්තරන් මිල. ඉතින් මම අද ගෙනාවේ රත්තරන් මිල කොහොමද ප්‍රයිස් එක කියලා. මේ වෙනකොට 2025 අප්‍රේල් 19 වෙනිදා වෙනකොට ඉතින් එන්න වැඩි වෙලා තමයි තියෙන්නේ. ඔයාලා මේ ප්‍රස්තාරේ පේනද මම ආයෙ නැවත දෙන්නම්. එන්න රත්තරන් මිල වැඩි වෙලා තියෙනවා. මේක අඩුවීමක් නම් පේන දෙකමානික නැහැ. ඉතින් අපිට හිතා ගන්න බෑ අඩු වේද කියලා. ඉතින් බලමු මම අඩු වුණ දවස් වලට ආයෙ අලුත් වීඩියෝ එකක් ගේනකම් මම මෙතන වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක්.